කොහොමද කරන්නේ TikTok එක ඊළඟට ඔයාලා කොහොමද මේ එතකොට ඒකට ඕන කරන අමුද්‍රව්‍ය හොයාගන්න විදිය එතකොට TikTok account එකක් Instagram account එකක් මේ වගේ දේවල් හදාගන්න කොහොමද? ඒතකොට ඔයාලා ව්‍යාපාරේ ප්‍රවර්ධනය කරගන්න කොහොමද? අපනයන වෙළඳපළට පිවිසෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් වලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයලා දෙන්න මෙන්න මේ ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් එක මගින් ඔයාලට ලොකු සපෝට් එකක්, ඒ කියන්නේ ලොකු සේවාවක් සපයනවා. ඒ ආයතනයේ මගින් අ, මට පොඩි වෙලාවක් දෙන්න. සමා වෙන පොඩි තාක්ෂණික ගැටලුවක් ආවා. හරි මම කතා කරන්නම්. ඔබ කතා කර කර හිටියේ මේ බිස්නස් මේ ඉන්ටර්නෙට් ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් එක ගැන. හරි මේ දැන් අපි කිව්වා වගේ දැන් ඔයාලට ව්‍යාපාරයක් පටන් ගන්නකොට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. මම මොන ශාස්ත්‍රයක් ඔස්සේද ව්‍යාපාරයක් පටන් ගන්නෙ? සහ ඒකට දැන් පටන් ගත්තට පස්සේ ඒකට ඕන කරන මූලික දැනුම මම කොහොමද හොයාගන්නේ? ඒ වගේම ඒකට ඕන කරන අමුද්‍රව්‍ය විතරක් නෙවෙයි ඊට පස්සේ මම කොහොමද TikTok account එකක් හදා ගන්නවා නම් එහෙම කොහොමද Facebook account එකක්, එතකොට Instagram account එකක් මේ වගේ දේවල් කොහොමද හදාගන්නේ? එතකොට දැන් ඒ හදාගෙන ඔයාලා ව්‍යාපාරය කරගෙන යද්දී ඔයාලට එන්න පුළුවන් තව ටිකක් මම ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න ඕනේ. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් ඔයාලට ඕඩර් එකක් ආවොත් කොහොමද මේ ඕඩර් එක කස්ටමර්ට යවන්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් මේ එකම තැනකින් ලබා ගන්න පුළුවන්. ඒ තමයි මේ ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් එක. හොඳද? හරි. එතකොට මේ වෙද්දී මේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්. ඔයාලා මේ පාඨමාලා අවසන් කරනකොට ඔයාලට පිළිගත් සහතිකයක් ලැබෙනවා ආයතනය මගින්. මේ වෙද්දිත් ආයතනය මගින් පාඨමාලා කිහිපයක්ම කරගෙන යනවා. ඒවා තමයි රෙසින් පාඨමාලාව, අත්කම් නිර්මාණ, ග්‍රැෆික් ඩිසයින්, කොරියන් භාෂා, ජපන් භාෂා, ක්‍රොෂේ, ඉංග්‍රීසි භාෂා වගේ පාඨමාලාවන් කිහිපයක්ම මේ වෙද්දිත් ආයතනය මගින් කරගෙන යනවා. ආයතනය මගින් හඳුන්වා දෙන අලුත්ම පාඨමාලාව තමයි මේ මැක්‍රම් පාඨමාලාව. හරි. අපි දැන් කතා කරමු මේ මැක්‍රම් කියන්නේ මොකක්ද කියලා. හොඳද? හරි. දැන් මෙතන ඇති මැක්‍රම් ගැන දන්න අයත්. මැක්‍රම් ගැන දන්නේ නැති අයත් ඇති. හොඳද? සාමාන්‍යයෙන් ටිකක් හරි මැක්‍රම් එකක් දැකලා තියෙන අයත් ඇති. හරි අපි ඔක්කොටම දන්නේ නැති විදිහට විතර හරි කතා කරමු මේ ගැන. දැන් ඔයාලා දැක ඇතිද මැක්‍රම් කියන්නේ සරලවම කියන්නේ නූල් වර්ග භාවිතා කරලා ගැට යොදාගෙන හදන මේ ඇඳුම් නිර්මාණය කිරීමේ කලාවක් තමයි මේ මැක්‍රම් කියන්නේ. මේක පසු කාලීනව අත්කම් නිර්මාණ දක්වාම ප්‍රසිද්ධ වුණා. ප්‍රචලිත වුණා. හරිද? මෙන්න මේ මම ඔයාලට පෙන්නන්නම් මේ නූල් වර්ග මේ තියෙන එක නූල් වර්ගයක්. මේ ඔයාලට පේනවා ඇති. මේ අපි මේ කොතන භාවිතා කරන එක නූල් වර්ගයක්. ඒ වගේම මෙන්න මේ තව නූල් වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේ බලන්න. මේක නිකන් කඹයක් වගේ එකට මේ ඇඹරිලා හැදිච්ච කඹයක් වගේ නූලක්. එතකොට තව නූලක් තියෙනවා මෙන්න මේ වගේ. මේකට කියනවා අපි බ්‍රයිඩඩ් කෝට් කියලා. මේක නිකන් හරියට අර සපත්තු ලේස් වල දැකලා ඇති සපත්තු ලේස් එහෙමත් නැත්නම් ෆයිල් ලේස් එක වගේ. අන්න ඒ වගේ කෝඩ් එකක් තමයි මේක. ඒ වගේම සමහර නිර්මාණ වලට අනුව එක එක නිර්මාණ වලට ගැලපෙන විදිහට මෙන්න මේ වගේ ගෝණි නූලුත් අපි භාවිතා කරනවා. ඒක නිර්මාණයට වෙනස් වෙනවා.
ඒ වගේම මේ හැම නූලකම විවිධ සයිස් වලින් මිලිමීටර් 1 මිලිමීටර් 2 ඔය වගේ සයිසස් වලින් මිලදී ගන්න තියෙනවා. හරිද? හරි. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මේ මැක්‍රම් නිර්මාණ පොඩි නිර්මාණ වල ඉඳන් ලොකු නිර්මාණ දක්වා. ලොකු දැන් අපි හිතමු පොඩි කීචේන් එකක ඉඳන් පටන් ගත්තොත් පොඩි ඉයරින් එකකින් ඉඳන් පටන් ගත්තොත් ලොකු කර්ටන් පිලෝ කේස් මෙන්න මේ වගේ ලොකු නිර්මාණ දක්වාම මේක විහිදිලා යනවා. ඊට මම ඔයාලට පෙන්නන්නම් මම කරපු නිර්මාණ කිහිපයක්. මේ බලන්න මේ තියෙන පොඩි ඉයරින්ග්ස් දෙකක්. මැක්‍රම් ඉයරින්ග්ස් දෙකක්. මේ බලන්න ඒ වගේම තව කලර් එකකින් කරපු තව ඉයරින්ග්ස් දෙකක්. මේ මෙන්න මේ වගේ පොඩි පොඩි නිර්මාණ. ඊළඟට ඉතින් මම තව කරපු මේ හෙයා බෑන්ඩ් එකක්. මේ පොඩි නිර්මාණ වලින් අපිට මේක පටන් ගන්න පුළුවන් කරගෙන යන්න. මේ පොඩි හෙයා බෑන්ඩ් එකක්. හෙයා බෑන්ඩ්ස් අපි කඩින් ගන්නවා. අරගෙන ඒකට මේ වගේ ගෙතුමක් කරලා ගැට වලින් ගෙතුමක් කරලා මේ වගේ ලස්සන නිර්මාණයක් වෙළඳපළට ඉදිරිපත් කරනවා. දැක්කද? ඊට පස්සේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ ටී කෝස්ට් එකක්. මේක තනි පාටින් කරන්න පුළුවන්. මේ කලර්ස් දෙකක් එකට මික්ස් කරලා කරපු ලස්සන නිර්මාණයක්. මේක ටී කෝස්ට් එකක් කියන්නේ මේක අපිට පුළුවන් ටේබල් එකකට තියන්න. ටේබල් එකකට තියලා අපේ ටී කප් එක එහෙම නැත්නම් ලස්සන මල් වාස් එකක්. දැන් මේක විශාල විදිහට හදන්න පුළුවන් ලොකු වෙනකොට අපේ මේ ප්ලේට් එක උනත් මේකට තියාගන්න පුළුවන් විදිහට මේක ලොකු කරලා හදන්න පුළුවන්. එතකොට මම තව එකක් පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන මම කරපු තව බෑග් එකක්. මේ බලන්න. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ බෑග්ස් වලට ලේඩිස්ලා ගොඩක් කැමති. ලේඩිස්ලා කියන ෆොරිනර්ස්ලා ගොඩක් කැමති මේ වගේ බෑග්ස් වලට. මේ තියෙන්නේ මම කරපු බෑග් එක. මෙන්න මේ වගේ නිර්මාණ වලට මේ වගේ ඒව තමයි කියන්නේ ගෙතුම් නිර්මාණ කියන්නේ ගැට භාවිතා කරලා නිර්මාණය කරන ඒවා තමයි මේ මැක්‍රම් නිර්මාණ කියන්නේ. හරි. ඊළඟට අපි කතා කරනවා මොනවද මේ පාඨමාලාවේදී ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ කියලා. හොඳද? මෙතන තියෙන වචන නම් ඔයාලට ටිකක් බැලෑරුම් වෙයි දන්නේ නැතිවත් ඇති. ඒ ගැන වද වෙන්න එපා. මම ඉස්සරහට ෆොටෝස් පෙන්නලා මෙන්න මේක තමයි මේ කියන්නේ කියලා ඔයාලට කියනවා. මුලින්ම අපි මූලික ගැට වර්ග ටික ඉගෙන ගන්නවා. පන්තියේදී මම ඔයාලට ගැට වර්ග දාලා පෙන්නනවා. ඔයාලා හැමෝම ඒ ගැට වර්ග දාලා මට පෙන්වන්න ඕන පන්තියේ සජීවීව අපි නිර්මාණ කරනවා. එතකොට ඔයාලත් සජීවීවම මේ ගැට වර්ග දාලා මට පෙන්වන්න ඕන. එතකොට ඒ වගේ මම හෝම්වර්ක්ස් දෙනකොට ඒ වගේ ෆොටෝස් අරගෙන මට WhatsApp යොමු කරන්න ඕන. මම මේ හැම එකක්ම බලලා තනි ළමයාව බලනවා යාළගේ වැරදි අඩුපාඩු, ගැටවල තියෙන අඩුපාඩු, වැරදි හැමදේම බලනවා. හරිද? මුලින්ම අපි මූලික ගැට වර්ග ටික ඉගෙන ගත්තට පස්සේ අපි පොඩි නිර්මාණයකට යනවා. ඒක තමයි කී චේන් එක. පොඩි කී චේන් එකක්, කී ඩැග් එකක් වගේ දෙයක් පොඩි දෙයක් හදනවා. ඊට පස්සේ අපි යනවා ටිකක් ලොකු නිර්මාණයකට. ඒ සරලව ගැට වර්ග පොඩි ගැට වර්ග ටිකක් භාවිත කරලා දැන් මම පෙන්වුවා වගේ බෑග් එකකට. හරිද? ඊට පස්සේ නෙට් බෑග් එකක්, ප්ලාන්ට් හැංගර් එකක්, මැක්‍රම් ලීෆ් වෝල් හැංගර්, මැක්‍රම් වෝල් හැංගර්, මැක්‍රම් ට්‍රී ඔෆ් ලයිෆ්, වෝල් මිරර්, පිලෝ කේසස්. මේකෙදි පළවෙනි මාසෙදී අපි කරන්නේ පොඩි නිර්මාණ ටිකක්. ඒ කියන්නේ ගොඩක් බැරෑරුම් නැහැ. සරල නිර්මාණ ටිකක්. දෙවෙනි මාසෙ ඉඳන් තමයි අපි සංකීර්ණ නිර්මාණ වලට යන්නේ. හරිද? හරි දැන් අපි මේ එකින් එක ගැන කතා කරමු. බේසික් නොට්ස්. ඒ කියන්නේ මූලික ගැට වර්ග ගැන මම මුලින්ම ඔයාලට ක්ලාස් එකේදී උගන්වනවා. හරිද? දැන් ඔයාලට පේනවා ඇති මේ ගැට වර්ග ටිකක් මම ෆොටෝස් වලින් ගෙනාවා. ඔයාලට බලා ගන්න පහසු වෙන්න. මෙතන ලාක්ස් හෙඩ් නොට්. ඊළඟට තියෙනවා ස්ක්‍යාර් නොට්. ඊළඟට ඩබල් half hitch නොට් එක. ඊළඟට තියෙනවා බේරි නොට්, ජොසපින් නොට්, ගැදරින් නොට්, ස්පීරල් නොට් කියලා මේ වගේ ගැට වර්ග කිහිපයක් තියෙනවා. මෙතන තියෙන පොඩි ප්‍රමාණය මීට වඩා තව ගොඩක් ගැට වර්ග තියෙනවා. මේ හැම ගැට වර්ගයක්ම මම ක්ලාස් එකේදී ඔයාලට උගන්වනවා. ඔයාලත් ඒවා කරන්න ඕන ක්ලාස් එකේ සජීවීව. හොඳද? හරි. ඊට පස්සේ අපි යමු. ඔන්න අපි මේ ගැට ටික ඉගෙන ගත්තට පස්සේ පළවෙනියටම අපි පොඩි නිර්මාණයක් කරනවා. මොකද්ද මේ මෙන්න මේ වගේ කී චේන් එකක්. බලන්න මේක ඔයාලට පුළුවන් ඔයාලගේ බයික් එකේ හරි ගෙදර දොරේ අතුරට හරි අන්න ඒ වගේ දෙයකට සිප් එකට ඇටච් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ කී චේන් එකක්. අලුත් නිර්මාණයක් වෙළඳපොළට දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒ වගේ ගැට වර්ග භාවිත කරලා පොඩි තව ටිකක් මේක ලොකු නිර්මාණයක් විදිහට පෙවුනට ඇත්තටම අපි භාවිත කරන මූලික ගැට වර්ග වලින් සරල ගැට වර්ග ටිකක්. මෙන්න මේ වගේ බෑග් එකක් අපි නිර්මාණය කරනවා ඊළඟට. ඊට අපි කතා කරනවා මේ වගේ නෙට් බෑග් එකක්. මේක ටිකක් වර්තමානයේ ටිකක් ජනප්‍රිය වීගෙන යනවා මෙන්න මේ බෑග් එක. ටිකක් ෆොරිනර්ස්ලා හැම මේ වගේ බෑග්ස් වලට කැමතියි. හරිද? මෙන්න මේ වගේ බෑග් එකකුත් මම ක්ලාස් එකේදී ඔයාලට හදන්න කියලා දෙනවා. ඊට පස්සේ අපි දැන් අර පළවෙනි මාසෙදී අන්න ඒ වගේ පොඩි නිර්මාණ ටිකක් කරලා දැන් මොන දෙවෙනි මාසෙදී අපි මෙන්න මේ වගේ ටිකක් සංකීර්ණ නිර්මාණ වලට යනවා. මෙන්න මේක තමයි ප්ලාන්ට් හැංගර් එක කියන්නේ. බලන්නකො ලස්සන මල් පෝච්චියක් එල්ලා ගන්න මෙන්න මේ වගේ ප්ලාන්ට් හැංගර් එකක් අපි නිර්මාණය කරගන්නවා.
දැන් ඔයාලා ගෙදරදී වුණත් ගෙදර පාවිච්චියට උනත් මේ වගේ දෙයක් ඇත්තටම වටිනවනේ. ලස්සනට තමයි කාමරයට උනත් තියාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරනවා මැක්‍රම් ලීෆ් වෝල් හැංගර් එක. දැකලා තියෙනවද මෙන්න මේ වගේ ඒවා? දැකපුවත් ඇති. කියන්නේ මේ වගේ කොලයක් හදන විදිහ මම පන්තියේදී ඔයාලට කියලා දෙනවා. මේ වගේ කොලයක් හදලා ඒ ලස්සන ලස්සන පාට වලින් කොළ ගොඩක් එකතු කරලා මේ වගේ ලස්සන වෝල් හැංගර් එකක් එල්ලන මේ හදන විදිහ මම ක්ලාස් එකේදී ඔයාලට කියලා දෙනවා. හරිද? ඊපස්සේ කතා කරනවා මේ වෝල් හැංගර්. මේ වෝල් හැංගර්ස් වල තවත් විදිහක්. බලන්නකෝ මේක. මෙතනදී බලන්න මම මේ තනිකරම සුදු කෝඩ් එකකින් කරලා තියෙන සුදු නූලකින් කරලා තියෙනවා. හැබැයි අර අගිස්ස පොඩ්ඩක් කලර් කරලා තියෙනවා ටිකක් කොළ පාටට හුරු පාටකින් නේද? දැන් වෙළඳ පොලේ විවිධ පාට ගන්න තියෙනවා. මේ මැක්‍රම් නූල් වල එක එක පාට ගන්න තියෙනවා. හැබැයි දැන් මෙතනදී බලන්න අලුත් පෙනුමක් ඇවිල්ලා තියෙනවා මේ නිර්මාණෙට. ඒ මොකද අර යට කොටස විතරක් ලස්සනට පොඩි පාට කරලා. මේ පාට කරන විදිය මේ කෝඩ්ස් කලර් කරන විදිය සහ මෙතනදී මේ ලී කොටස උඩ පේන ඔයාලට ලී දණ්ඩක් උඩ තමයි මේ නිර්මාණය පටන් අරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට ලී දණ්ඩ සකස් කරගන්නේ කොහොමද? අපි සාමාන්‍යයෙන් ගහකින් ගන්න ලී කොටස කොහොමද මේ වගේ නිර්මාණයකට සකස් කරගන්නේ කියන එක පවා මම ක්ලාස් එකේදී කියලා දෙනවා. දැන් මේ මම ඔයාලට පෙන්නනවා පොඩි ලී කොටසක්. මේ තියෙන්නේ නිර්මාණයක් කරන්න සකස් කරගත්ත මට්ටමේ තියෙන ලී කොටස. මේක කොහොමද මේ තත්ත්වෙට පත් කරගන්නේ කියන එක මම ක්ලාස් එකේදී ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ අපි ඊළඟ නිර්මාණයට යනවා. ඊට පස්සේ අපි කරනවා මෙන්න මේ වගේ මැක්‍රම් tree of life එකක්. මේකෙදි ඔයාලට කොහොමද පේන්නේ? මේක ලස්සන ගහක් වගේ නේ. රවුමක් මැද්දේ තියෙන ගහක්. කොහොමද මේක කරන්නේ කියන එක කියලා. කියන්නේ මෙතනදී ප්‍රධාන වශයෙන් මම අවධානය දෙනවා. රවුමක් ඇතුලේ කොහොමද අපි ගෙතුම් නිර්මාණයක් කරන්නේ? මේ වගේ මේ ගහක් නෙමෙයි ගහක් නැතුව වෙන එකක් වුණත් කොහොමද මේ රවුමක් ඇතුලේ කරන්න පටන් ගන්න කියලා මම ඔයාලට කියලා දෙනවා. දැන් රවුමක් විතරක් නෙමෙයි. දැන් මේක ප්ලාස්ටික් වෙන්නත් පුළුවන්. යකඩ හෝ එහෙම ඕනම රවුමක්. දැන් මේ වගේ මේ බලන්න හඳ බෑවක්. මෙන්න මේ වගේ මේකක් ඇතුලේ වුණත් අපිට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන්. ඔයාලා දැකලත් ඇති ෆොටෝස් එහෙම තියෙනවා. එහෙම නැත්නම් තරුවක් වගේ අන්න ඒ වගේ හැඩයක් ඇතුලේ වුණත් ලස්සන නිර්මාණ අපිට කරන්න පුළුවන්. දැන් මම උගන්වනවා මෙන්න මේ වගේ ගහක් කරන විදිය. ඊට පස්සේ ඔයාලා ඒක ඉගෙන ගත්තාම ඔයාලට පුළුවන් මේ වගේ හඳ බෑවක් ඇතුලේ හරි තරුවක් ඇතුලේ හරි ලස්සන නිර්මාණයක් කරන විදිය ඔයාලට අරක ඉගෙන ගත්තාම නිකම්ම මට තේරුම් ගන්න පුළුවන් මේක එඩිට් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා. ඔයාලට මේක ඉගෙන ගත්තාම ඒක නිකම්ම කරන්න පුළුවන්. හරිද? ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ වගේ මැක්‍රම් වෝල් මිරර් එකක්. මේ තියෙන මම කරපු මිරර් එකක්. මේ මිරර් එකේ බලන්න දැන් ඒක අතර රවුමක් ඇතුලේ කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න මේ මිරර් එකට කොහොමද අර ලස්සනට වුඩන් බීඩ්ස් එකක් මම ඇඩ් කරලා තියෙනවා. අර පබ්බලු වගේ තියෙන වටේට ලස්සනට. මෙතනදී මම ඔයාලට කියලා දෙනවා බීඩ්ස් ඇඩ් කරන්නේ කොහොමද නිර්මාණයකට කියන එක. සහ මේ වීදුරු ඔය වගේ කණ්ණාඩියක් කොහොමද අර අපේ නිර්මාණයට එකතු කරගන්නේ ඇඩ් කරගන්න විදිහ මම ක්ලාස් එකේදී කියලා දෙනවා. මේ හැම දෙයක්ම මුලින් ඉඳන් අගටම සම්පූර්ණයෙන්ම මම ක්ලාස් එකේදී කියලා දෙනවා. සහ ඔයාලත් මේ හැම නිර්මාණයක්ම මාත් එක්ක කරන්න ඕන. හරිද? ඊළඟට අපි කතා කරන අවසානයේදී මෙන්න මේ වගේ මැක්‍රම් පිලෝ කේස් එකක් කරන විදිහ. මේකෙදී බලන්න සාමාන්‍ය පිලෝ කේසස් මේ කුෂන් මේ කවර්ස් තියෙන මේවා සාමාන්‍ය එක එක සයිස් වලට තියෙන අඟල් 15යි 15 18යි 18 20යි 20 වගේ සයිසස් වලට තියෙනවානේ. එතකොට මේ සයිස් එකට හරියන කොහොමද අපේ නිර්මාණය ඒ සයිස් එකට හරියන විදිහට ගන්නෙ. එතකොට කොහොමද අපි හදාගන්න ගෙතුම අර පිලෝ කේස් එකට සම්බන්ධ කරගන්නේ. එතකොට ලස්සන නිර්මාණය කොහොමද ඒ සයිස් එකට හරියට කරගන්නේ. මේ හැම දෙයක්ම මම ක්ලාස් එකේදී ඔයාලට කියලා දෙනවා. මේ තමා මේ පාඨමාලාවේ අන්තර්ගතය මම ඔයාලට උගන්වන ටික. මේ ටික කරාට පස්සේ අවසානයේදී අපි පොඩි එක්සෑම් එකක් තියෙනවා. ලොකු දෙයක් නෙමෙයි. බය වෙන්න දෙයක් නැහැ. අපි මම උගන්වන ඒ වගේම තමයි ඔයාලා ලස්සන අලුත් නිර්මාණයක් කරලා මට යොමු කරන්න ඕනේ. එතකොට මම ඒව බලලා අධ්‍යයනය කරනවා. ඒක තමයි ලොකු එක්සෑම් එකක් නෙමෙයි. හරි. ඔය ටික තමයි පාඨමාලාවේ අන්තර්ගතය වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මොනවද මේ මැක්‍රම් මේ වගේ දෙයක් ඉගෙන ගැනීමෙන් ඇති වෙන වාසි. හරිද? දැන් මෙතන ගොඩක් අය ඇති මට Tamanට ව්‍යාපාරයක් පටන් ගන්න ආසාවෙන් ඉන්න අය. නේද? එතකොට මේක ඉගෙන ගත්තට පස්සේ දැන් ඔයාලා සම්පූර්ණ කෝස් එක මේ මාස දෙකක් ඇතුළත කාලෙදී ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා මම දැන් මේ ඉගෙන ගත්ත දේෙන් වැඩක් තියෙන්න එපයි. අපි මේක වෙළඳපොළට අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඕනනේ. දැන් කොහොමද අපි ව්‍යාපාරයක් පටන් ගන්නෙ? දැන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කොහොමද? Facebook page එකක් කරනවා නම් කොහොමද Facebook page එකක් මේ පටන් ගන්න අපි කියලා දන්නේ නැහැ.
එතකොට Facebook page එකක් පටන් ගන්න. TikTok අපිට ලස්සන ලස්සන වීඩියෝස් කරලා දාන TikTok account එකක් කොහොමද හදාගන්නේ? එතකොට Instagram එකක්. එතකොට Pinterest වගේ අන්න ඒ වගේ ගොඩක් මීඩියාස් දැන් තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් කරගන්නේ කොහොමද? එහෙම කරගත්තට පස්සේ දැන් අමුද්‍රව්‍ය දැන් මේක ඉගෙන ගත්තට බෑ. දැන් මේ වගේ දේවල් ඉස්සරහට කරගෙන යනවා නම් මම අමුද්‍රව්‍ය හොයාගන්න තැනකුත් හොයාගන්න ඕන. එතකොට අමුද්‍රව්‍ය හොයාගෙන මම භාණ්ඩයක් හැදුවා දැන්. අපිට වෙළඳ පොලකුත් නිර්මාණය කරගත්තා. දැන් මේක ප්‍රවර්ධනය කරගන්න ඕන. තව ඉස්සරහට ව්‍යාපාරය දියුණු කරගන්න ඕන. නේ? ඊට පස්සේ දැන් හිතෙන්න පුළුවන් තව කෙනෙක්ට මම අපනයන වෙළඳ පොලටත් මගේ භාණ්ඩ ඉදිරිපත් කරනවා. මෙන්න මේ වගේ හිතෙන්න පුළුවන්. එතකොට මේ හැම එකටම එකම විසඳුමක්. කියන්නේ හැම එකටම එකම තැනකින් විසඳුමක් ලැබෙනවා. මෙන්න මේ ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් ආයතනයේ මගෙන් ඔයාලට. හරිද? මේ දැන් ඔයාලා කෝස් එක මාස දෙකක් තුළ කරනවා. කරලා ඉවරනවා කියලා ඔයාලව අයින් කරන්නේ නැහැ. අපි ඔයාලා ගෲප් එකකට ඇඩ් කරගන්නවා. ෆැමිලි ගෲප් එකකට. ඒ ගෲප් එකේ ඔයාලා හැමදාම ඉන්නවා. ඔයාලට පස්සේදී. කියන්නේ කෝස් එකෙන් පස්සේ හරි කෝස් එක කාලය තුලදී හරි කෝස් එකෙන් පස්සේදී හරි මොකක් හරි ගැටලුවක් ආවොත් ඒ ගෲප් එක හරහා ඔයාලට ආයතනෙන් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි ආර්ථික ශක්තිමත් කරගන්න හැකියි. නේ? දැන් හිතන්නකෝ දැන් අපි ජොබ් එකක් විතර ජොබ් කරන අයත් ඇති ජොබ් කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න අයත් ඇති. දැන් ජොබ් එකක් කරන කෙනෙක්ට අනිවාර්යෙන් හම්බ වෙන්නේ ස්ථාවර පඩියක්. මමත් ජොබ් පහක් කරලා තියෙනවා. හරිද? ඒතර මමත් හැම වෙලේම හිතුවේ ජොබ් එකක් නෙමෙයි අනේ මට කියලා මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න දිනනවා නම් ඒක තමයි මගේ තිබ්බ ලොකුම ආසාව. හරිද? එතකොට දැන් මම ඊට පස්සේ මම ඒව කොහොමද මේ මොන වගේ දෙයක්ද මම කරන්නේ බිස්නස් එකක් පටන් ගන්න මොකද්ද කරන බිස්නස් එක? ඔහොම හොයාගෙන හින්දා මේ විදිහට අද මැක්‍රම් ව්‍යාපාරයක් පටන් අරගෙන ඉන්නේ. හරිද? ඒතර දැන් සැලරි එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් ඔයාලා ස්ථාවර පඩියකට ගොඩක් කොටු වෙලා ඉන්නේ. ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් කොච්චර නිදි මනාගෙන වැඩ කරත් ඔයාට හම්බෙන්නේ මේ පඩිය විතරයි. නේද? හැබැයි දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ වගේ දෙයක් ඉගෙනගෙන ඔයා ගොඩක් මහන්සි වෙලා කැප වෙලා දැන් ඔයාට මම මුලින්ම ওই බෑග් එකක් හදනකොට එක බෑග් එකක් හදන්න මට දවස් දෙකක් ගියා. දැන් මට මේ හිතුණා නේ දවස් දෙකක් එක බෑග් එකකට මේ මම වැය කරනවා කියන්නේ මට ඇත්තටම මේකේ ලාභයක් නෑනේ කියලා. නේ? ඊට පස්සේ මම ටික ටික මගේ ක්වොලිටි එක හදාගත්තා. ටික ටික මම ගැටේ හරියට මේ ගැට වර්ග හරියටම මේ අයිටම් එක හරියටම හදන්න ඉගෙන ගත්තා ක්වොලිටි එකට. මේ අත්කම් නිර්මාණ වල වැඩිපුරම අංක එකටම තියෙන්න ඕන දේ ක්වොලිටි එක. භාණ්ඩයේ ක්වොලිටි එක. දැක්කම මේක අනේ මේක හෑන්ඩ්මේඩ් අයිටම් එකක්ද කියලා දකින කෙනාට හිතෙන තරමට ඒ තරමටම ක්වොලිටිනේ කියන හිතෙන තරමට අපේ අයිටම් එක ක්වොලිටි වෙන්න ඕන. තේරුණාද? දැන් මෙහෙම මේ වගේ දෙයක් කරලා දැන් මට දවස් දෙකක් යනවා එක බෑග් එකක් ගොතන්න. ඊපස්සේ මම ටික ටික මගේ ස්පීඩ් එක හදාගත්තා. දැන් මට පුළුවන් එක දවසට බෑග් දෙකක් ගොතන්න. තේරුණාද? දැන් ඉස්සෙල්ලාම එක දවසට රුපියල් 1000ක් හම්බ කරන්නේ. මේ දවස් දෙකට රුපියල් 1000ක් හම්බ කරා නම් දැන් එක දවසට රුපියල් 2000ක් හම්බ කරන්න පුළුවන් තැනට මම මගේ ස්පීඩ් එක හදාගත්තා. දැන් අපි ටික ටික මහන්සි වෙලා අපි මේකට යොදවන කාලය ටිකක් වැඩි කරලා අපේ කැපවීම උත්සාහය වැඩි කරලා අපි මේකට යොමු වෙනකොට අපිට අපි ඕන විදිහට දැන් මම මේ මාසේ 50000ක් කිව්වනම් ඊළඟ මාසේ තව 60000ක් 60000ක් මගේ සැලරි එක වැඩි කියන්නේ ආදායම වැඩි කරගන්න. ඔය විදිහට අපිට කැපවීමෙන් වැඩ කරලා අපේ ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ඉතින් කෙලින්ම අපේ ආර්ථිකය ශක්තිමත්. ආයෙ බලන්න දෙයක් නෑ. ඊපස්සේ තව කෙනෙක් ඉන්න පුළුවන් මෙතන ආර්ථික ප්‍රශ්න නැතුව ගෙදරට එලා නිකන් ඉන්න කෙනෙක් විනෝදාංශයක් විදිහට මේක කරන එහෙම කෙනෙක්ට උනත් මේක ගොඩක් වැදගත්. එයාලට විනෝදාංශයක් විදිහට හිතට සැහැල්ලුවක් ගෙන දෙන විදිහට මේක කරන්න පුළුවන් ලස්සන කලාවක්. නිකන් එලිමහනේ වුණත් කරන්න පුළුවන් ලස්සන කලාවක් මේක. හරිද? හරි ඊළඟට අපි යනවා ඔන්න බලන්න මේ ෆොටෝ එක. මේ ෆොටෝ එකේ තියෙන පොඩි නූල් ගොඩක් ලොකු ලොකු නූල් බෝල වගේක් තව ඔය පොඩි පොඩි කෑලි බෑලි ටිකක් තියෙනවා. මේ තියෙන්නේ මම මගේ ව්‍යාපාරය පටන් ගත්ත විදිහ. රුපියල් 9000කින් මීට අවුරුදු 2කමාරකට කලින් මම පටන් ගත්ත තැන මගේ බිස්නස් එක. හරිද? බලන්න අර ලොකු නූල් බෝල තියෙන හතරයි. තව පාට වලින් යාර 10 10 වගේ මම අරගෙන ඔන්න ඔය විදිහට මම මගේ ව්‍යාපාරය පටන් ගත්තා. තව මම මුලින්ම කරන්න ගත්තේ පොඩි පොඩි නිර්මාණ. දැන් ඔතන තියෙනවා හෙයා බෑන්ඩ් වගේක්, හෙයා ක්ලිප්ස් වගේක්, ඉයරින්ග්ස් හදන්න අර ඉයරින්ග්ස් හූප්ස් වගේක් තියෙනවා. ඒ වගේ පොඩි පොඩි නිර්මාණ වලින් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ තමයි ටික ටික වෝල් හැංගර්ස් වලට ගියා පිලෝ කේසස් මට ටික ටික ලොකු ලොකු නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණා. ඊට ලොකු ලොකු කර්ටන්ස් හදන්න එතකොට බෙඩ් රනර්ස් එන්නේ වගේ ලොකු ලොකු නිර්මාණ කරන්න මට අවස්ථාව ලැබුණා. හරිද? මම පටන් ගත්තේ ඔය වගේ පුංචියට. පොඩි මුදලක් වියදම් කරලා රුපියල් 9000ක් වියදම් කරලා මුළු කොළඹ පුරාම ඇවිදලා ඔන්න ඔය වගේ බඩු ටිකක් හොයාගෙන මම මගේ බිස්නස් එක පටන් ගත්තා. එතකොට මට ඔය වගේ මේ කියලා දෙන්න දැන් අත ඔයාලට මම කියලා දෙනවා මෙහෙම කරන්න
ඉස්සරහට ඔයාලට කෝස් එකේදී කියනවා මෙන්න මේ තැන් වලින් ඔයාලට බඩු ගන්න පුළුවන්. මේවා මේ තැනින් ගන්න පුළුවන්. එතකොට මට ඒ කාලේ එහෙම කියන්න කෙනෙක් හිටියේ නෑ. ඒකට මම හැමදේම හොයලා හොයාගෙන ඉතින් හිමීට මම බිස්නස් එක පටන් ගත්තා. දැන් ටික ටික මම බිස්නස් එක කරගෙන යනවා. හරි. ඊළඟට අපි කතා කරමු අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන. මේකට ඇත්තටම ලොකුවට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේ මැක්‍රම් කෝඩ්ස් කියන එක. මම දැන් ඔයාලට කලින් පෙන්නනවා කෝඩ් වර්ග තුනක්. අන්න ඒ කෝඩ්ස් තමයි ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ. ඒකට තමයි ටිකක් පිරිවැය අනිත් දේවල් වලට සාපේක්ෂව ටිකක් පිරිවැය යන්නේ ওই මැක්‍රම් කෝඩ්ස් ගන්න. ඒක කෙනෙක්ට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගන්න තැනක් දන්න අය ඉන්නවා නම් එයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ මගින් හරි මේ කෝස් එකේ මාස දෙකට අදාළ අවශ්‍ය කරන ඒ නිර්මාණ කරන්න අවශ්‍ය කරන කෝඩ්ස් ආයතනයෙන් වලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ ග්ලූ ගන් එකක් ග්ලූ ස්ටික් මේකත් ලොකු මුදලක් වෙන්නේ ග්ලූ ගන් එකක් රුපියල් 300කට 400කට වගේ ගන්න පුළුවන් පොඩි ග්ලූ ගන් එකක්. අපි පටන් ගන්න තැනනේ මුලින්ම පොඩියට තමයි පටන් ගන්න ඕනේ. ඊපස්සේ ග්ලූ ස්ටික් එකක් රුපියල් 35ක 40කට වගේ වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. එතකොට මේක අනිවාර්යෙන් ඔය මේ බුක් ෂොප් වල ගන්න තියෙනවා. මේ ලොකු දුරකට යන්න ඕනේ. ළඟ බුක් ෂොප් එකකින් ඔයාලට මේක ගන්න පුළුවන්. ඊට පස්සේ කතුරක්, ටේප් එකක්, පනාවක්, කල්පෙන් ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලට ගෙදරින් කොහොමත් හොයාගන්න තියෙන දේවල්. ඕන්න නැතු උගියොත් ඉතින් ටේප් එකක්, කල්පෙන් ඉතින් ටිකක් තමයි ඔය කඩෙන් ගන්න වෙන්නේ. ඒකත් ඉතින් ලොකු මුදලක් වෙන්නේ නැහැ. ටේප් එකකුත් රුපියල් 150ක් 100ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඊටත් අඩු වෙනුත් තියෙනවා. ඒ වගේම තමයි මේ ආධාරකය කියන එක. ආධාරකය කියන එකත් මේ ලොකු දෙයක් නෙමෙයි මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ මම පටන් ගනිද්දි මම භාවිතා කරපු ආධාරකය. මේක මේ රෙදි රැක් එකක් නේ. දැන් මේ රෙදි ඔය ඇඳුම් එල්ලන්න එහෙම නැත්නම් ඔය මේ අර බෙල්ට් එකක් බෑග් එකක් වගේ එල්ලන්න අපි බිත්තියේ රඳවන එකක්. මෙන්න මේ වගේ රැක් එකක්. නේ ඔයාලා ගෙවල් වලත් ඇති සමහර විට මේ වෙද්දි. මේක වෙළඳපොලේ මිලදී ගත්තත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ වගේ මේවා තියෙන ප්ලාස්ටික් ඒවාත් තියෙනවා. ඒක කියන්නේ අපි නිර්මාණය කරන නිර්මාණයට අනුව මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ හැම එකටම රැක් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි රින් එකක් ඇතුලේ වගේ ගන්නවා නම් අපිට ටේබල් එක උඩ තියාගෙන අර නිර්මාණය කරන්න පුළුවන්. අර බෑග් එකක් වගේ කරනකොට තමයි මෙන්න මේ වගේ රැක් එකක් අපිට ඕන වෙන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වෙන්නේ. ඊට වඩා ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ. ඊට අමතරව ඉතින් පොඩි ගම් එකක් ඕන වෙයි. ඒක ඉතින් කොහොමද ගෙදර තියෙන දෙයක් නේ. හරි. ඊට පස්සේ අපි යනවා මොකද්ද මේ ව්‍යාපාර අවස්ථාවක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා මේ මැක්‍රම් කෝස් එක මාස දෙකක් කරගෙන යනවා. මම ඔයාලට සම්පූර්ණ විෂය නිර්දේශය උගන්වනවා. ඉගෙනුවාට පස්සේ දැන් මේකේ ප්‍රයෝජනයක් තියෙන බෑ ඉගෙන ගත්තා දැන්. ඔයා නිර්මාණයක් කරන්න ඕන අපි වෙළඳපොළට භාණ්ඩ යොමු කරන්න ඕන නේ. බිස්නස් එකක් පටන් ගන්න ඕන. දැන් කොහොමද බිස්නස් එකක් පටන් ගන්නේ? දැන් ඔන්ලයින් බිස්නස් කරනවා නම් Facebook page එකක් කොහොමද අපි හදාගන්නේ? දන්නේ නැහැ. දැන් අර වගේ TikTok account එකක්, Instagram account එකක් මේ දේවල් හදාගන්නේ කොහොමද? එතකොට දැන් අපිට මේ මැක්‍රන් සම්බන්ධයෙන් උනත් ගැටලු ඇති වෙන්න පුළුවන් නේ. ගොතන නිර්මාණයක් දැන් ඔයාලට අලුත් නිර්මාණයක් දැක්කම මේක කොහොමද ගොතන්නේ කියලා මගෙන් උනත් අහන්න පුළුවන්. එතකොට මේ දේවල් වලට ඔයාලව ලොකු සහයෝගයක් ඔයාලා ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න අමුද්‍රව්‍ය හොයාගන්න මෙන්න මේ තැන් වලින් මෙන්න මේ වගේ අමුද්‍රව්‍ය වලට අඩුවට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ලොකු සහයෝගයක් මේ ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් එකෙන් ඔයාලට ලැබෙනවා. සම්පූර්ණ කෝස් එක ඉවර කරාට පස්සේ ඔයාලව අතාරින්නේ නැහැ. ඔයාලව අපි මේ ෆැමිලි ගෲප් එකකට ඇඩ් කරලා දිගටම ඔයාලට ලොකු සපෝට් එකක් ආයතනයෙන් දෙනවා. හැබැයි මේ හැම සපෝට් එකක්ම දෙන්නේ නොමිලේමයි. හොඳද? හරි. ඊළඟට අපි කතා කරනවා මේ පොඩි නීති රීති ටිකක් තියෙනවා මේ පාඨමාලාවේ. දැන් ඔයාලව අපි සල්ලි ගෙවුවට පස්සේ අපි ඔයාලව WhatsApp මේ group එකකට ඇඩ් කරනවා. ඇඩ් කරාට පස්සේ ඒ WhatsApp group එකට තමයි අපි ඔයාලගේ link කියන්නේ පන්තියේ link එක ඊට රෙකෝඩින් පන්තියට දාලා සියලුම දැනුවත් කිරීම කරන ওই group එකට. ওই group එකේදී වෙන කිසිම ඔයාලට කිසිම ප්‍රවර්ධන කටයුත්තක් නම් කරන්න බෑ. හරිද? ඒක හරියන්නේ නෑනේ නේද කොහොමද? එහෙම කිසිම ප්‍රවර්ධන කටයුත්තක් කරන්න බෑ. ඒ වගේම තමයි ඔයාලට දෙන අපේ පන්ති ක්ලාස් එකේ මේ link එක වෙන පාර්ශවයකට ඔයාලා ෂෙයා කරන්න බෑ. හේතුව දැන් ඔයාලා පන්තියට අපි ගත්තට පස්සේ ඔයාලා සල්ලි ගෙවලා ගත්තාම ඔයාලට අපි රෙජිස්ටර් නම්බර එක නැත්නම් ID නම්බර එකක් හැම ළමයාටම ස්ටුඩන්ට් ID නම්බර එකක් දෙනවා. එතකොට මේ ID නම්බර එක දාලා Zoom name එක විදියට දාලා තමයි ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්න ඕන. ඔයාලගේ name එකෙන් නෙමෙයි. හරිද? බැරි වෙලාවත් එහෙම නැති ළමයෙක් තමයි අර විදියට name එකෙන් සම්බන්ධ වෙන්නේ. නේ? එතකොට ආයතනය මගින් ඒක ගැන හොඳටම බලනවා. බලලා ඊට අදාළ මේ ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා කිසිම කෙනෙක් ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද දැන් ඔයාලත් මේ පන්තියට සම්බන්ධ වෙන්නේ අනිවාර්යෙන් කිසියම් මුදලක්
ගෙවලා ආයතනෙට ගෙවලා. එතකොට එහෙම නැතුව තව කෙනෙක් එහෙම කිසිම ගෙවීමක් කරන්නේ නැතුව නොමිලේම මේ පන්තියට සම්බන්ධ වෙනකොට අර ගෙවන ළමයාට ඒක අසාධාරණයක් නෙමෙයි. අපි හැමෝම සාධාරණ විදිහට හරි විදිහට අපේ වැඩේ කරගෙන ගියාම මේවා ඇක්චුවල් ප්‍රශ්න නෙමෙයි. ඊපස්සේ හැමදාම નિયમિત වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න ඕන. අපි දැන් 8:00ට පන්තිය පටන් ගන්නවා නම් 8:00 වෙද්දිම හැමෝම අර ID නම්බර එක ගහලා ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන. ඒ වගේම තමයි දැන් මම ඔයාලට සතිය උගන්වන ටික සහ මම අනිවාර්යෙන් හෝම්වර්ක්ස් දෙනවා. දැන් මැක්‍රම් කියන්නේ ටිකක් පැය දෙකකින් කරන නිර්මාණයක් පැය දෙකකින් කරන්න බෑ. ඇත්තටම බෑ. එතකොට මම කොටස් වශයෙන් කියලා දෙනවා. එතකොට මම සමහර විට ඔයාලට හෝම්වර්ක් එකක් දෙන්න පුළුවන්. ඒ හෝම්වර්ක් එක අනිවාර්යෙන් ඒ සතිය ඇතුළතදී කරලා ඒ ෆොටෝස් මම යොමු කරන්න කිව්වොත් WhatsApp ෆොටෝස් දාන්න කිව්වොත් ඒ දේවල් ඔයාලා කරන්න ඕන අනිවාර්යෙන්. මොකද නැත්තම් ඒ සතිය ඇතුළතදී කරන්නේ නැතිව ඊළඟ සතිය ඒක කොහෙත්ම කරන්නේ නැහැ. බැරි වෙලාවත් කෙනෙක් හිතන්න පුළුවන් මේ වැඩ කරන්නේ නැතුව ඉඳලා කොහොම හරි කෝස් මේ සල්ලි ගෙවනවානේ. සල්ලි ගෙවලා කොහොම හරි අන්තිමේදී සාතිකය ලැබෙයි කියලා. කවදාවත් එහෙම සාතිකය ලැබෙන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ආයතනයේ මගින් ආයතනයේ HR එක මගින් හොයලා බලනවා. කවුද වැඩ කරන්නේ නැත්තේ කවුද කියලා ඒව හොයලා බලලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඔයාලා ළඟ වැඩ කරනවා. අනිවාර්යෙන් වැඩ කරනවා. වැඩ කරවල හැම ළමයාම සාර්ථක කරනවා. හරිද? හරි. ඊළඟට කතා කරනවා කොහොමද ඔයාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ? ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. දැන් මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඔයාලට පේනවා ඇති ඊනෙට් ලංකා බිස්නස් කොලෙජ් එකේ account number එකක් බැංක් account number එකක් දාලා තියෙනවා බය වෙන්න එපා මේක ඔයාලගේ group එකට share වෙනවා මෙන්න මේ account number එකට අදාළ පාඨමාලාවේ අදාළ මාසේ ගාණ ඩිපොසිට් කරලා ඒක ඔයාලා හිතමු බැංකුවට ගිහින් ඩිපොසිට් කළා එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරා මේ ඔයාලා මුදල් තැන්පත් කරා කියලා කියන්න ඔයාලා ළඟ තියෙන ලියවිල්ල ස්ලිප් එක හරි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරුවොත් ස්ක්‍රීන්ෂොට් එක හරි මෙන්න මෙතන නම්බර එකක් දිස්සෙන ඔයාලට පේනවා ඇති අන්න ඒ නම්බර එකට ඔයාලගේ නම හැඳුනුම්පත් අංකය සහ ඔයාලගේ ලිපිනය හරිම තොරතුරු වැරදි තොරතුරු යොමු කරන්න එපා පොඩ්ඩක් ඩබල් චෙක් කරලා ඔයාලගේ නම එහෙම මේ අනිවාර්යයෙන්ම නිවැරදි තොරතුරු මේ නම්බරයට WhatsApp කරන්න. මොකද මෙන්න මේ තොරතුරු වලට තමයි ඔයාලගේ සහතිකය මේ ආයතනයෙන් ඩිපුට් කරන්නේ. එතකොට මොකක් හරි ගැටලුවක් වුණොත් ඒක සහතිකේ නම වෙනස් වෙලා තිබ්බොත් ඇත්තට මේක ඔයාලට තමයි ගැටලුවක් වෙන්නේ. ඒ නිසා ඔයාලා පොඩ්ඩක් ඒක ගැන සැලකිලිමත් වෙලා හරි තොරතුරු යොමු කරන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඒ WhatsApp නම්බරයට ඔයාගේ ස්ලිප් එකේ ඩීටේල්ස් ටික දැම්මට පස්සේ ආයතනයෙන් ඔයාලගේ ඒක ගැන හොයලා බලලා සල්ලි වැටලා තියෙනවා නම් ඒව බලලා චෙක් කරලා ඔයාලට ID නම්බර එකක්, ඒ කියන්නේ ස්ටුඩන්ට් ID නම්බර එකක් දෙනවා. හරිද? මේ ID නම්බර එකෙන් තමයි ඔයාලා ක්ලාස් වලට ජොයින් වෙන්නත් ඕනේ. එතකොට Zoom name එකේ ඒ විදිහට වෙනස් කරගන්න. ඒ ID නම්බර එක තමයි දාලා ජොයින් වෙන්න ඕන. එතකොට දැන් ID නම්බර එකක් දෙනවත් එක්කම ඔයාලව අලුතෙන් WhatsApp group එකකට ආයතනයෙන් ඇඩ් කරනවා. හරිද? ඒ group එකට තමයි පන්තියට අදාළ ලින්ක් එක එතකොට අපි අනිවාර්යෙන් රෙකෝඩින් දෙන හැම ක්ලාස් එකකම හැම සතියකම තියෙන ක්ලාස් එකේ රෙකෝඩින් ඔයාලට දෙනවා. ඒක දෙන්නේ හැම නියමිත කාලයකට තමයි දෙන්නේ. ඒ කාලය ඇතුළත තුලදී ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණත් රෙකෝඩින් එක බලලා හරි අදාළ හෝම්වර්ක්ස් ටික කරලා ඒ සතියට අදාළ ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ WhatsApp group එකට තමයි මේ රෙකෝඩින්ග්ස් පන්තියට අදාළ සියලුම දැනුවත් කිරීම. සහ ක්ලාස් එක කියන්නේ අපි හිතමු කෝස් එක ඉවරුණා කියලා. කෝස් එක ඉවරුණාට පස්සේ කරන ඔය අමුද්‍රව්‍ය හොයාගන්න ඕන තැන වෙන වෙන සෙෂන්ස් අපි කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරන විදිහ ප්‍රවර්ධනය කරගන්න ඔන්න ඔය වගේ ව්‍යාපාරික වශයෙන් කරන සෙෂන්ස් තියෙනවා. එන්නේ ඒවා සම්පූර්ණයෙන්ම අදාළ සියලුම දේවල් දැනුවත් කිරීම ලින්ක්ස් දෙන්නේ අර WhatsApp group එකට. හරිද? ඔන්න ඔය ටික තමයි ලියාපදිංචිය සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. මේ account number එක අනිවාර්යෙන් ඔයාලගේ WhatsApp group එකට දානවා. බය වෙන්න එපා. හරි ඔය ටික තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. දැන් සෙෂන් එක සම්බන්ධයෙන් සහ මේ පාඨමාලාව සම්බන්ධයෙන් හරි මොන හරි සම්බන්ධයෙන් ඔයාලට ගැටලු තියෙනවා නම් දැන් කතා කරන්න අවස්ථාව දෙනවා. මයික්ස් ඔන් කරලා කතා කරන්න පුළුවන්. මිස් ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා කියන්නකෝ. කියන්නකෝ.
මම ලොග් වෙන්නේ මගේ දුවගේ ෆෝන් එකෙන් නම්බර් එකෙන්. ඔව්. එතකොට ඔව්. මගේ නම දාලා තමයි මම ලොග් වුනේ. එතකොට දැන් අපි දැන් මේකේ දැන් ෆීස් ගෙවනකොට ඔව්. දැන් මගේ නමත් දාලා නෙවන්න ඕනේ. ඒ කියන්නේ අපේ නමත් දාන්න ඔව්. ඕනේ නේද? ඔව් නම දානකොට ඔව්. මේ ඔව්. දැන් දුවගේ නම වැටෙනවා. මේකේ හ්ම්. WhatsApp group දුවගේ නම වැටෙනවා. ඒ වුණාට මගේ නමින් දාලා එව්වට කමක් නැහැ නේද? ඒක ගැටලුවක් නැහැ. WhatsApp නම්බර එක ගැටලුවක් නැහැ. ඔයාලට කියන ඔයා කෝස් එක කරන කෙනාගේ නමයි ID නම්බර එකයි හරිම ලිපිනේ. ඔයාගේ ගෙදර ලිපිනේ ඇතුළත් ඔව්. කරලා තමයි මේ අර WhatsApp නම්බර අපි දාලා තියෙන අර කියපු නම්බරයට WhatsApp කරන්න ඕන. ඒක ඔයා ඔව්. දුවගේ ෆෝන් එකකින් මේ වුණා කියලා ගැටලුවක් නැහැ. එතකොට මිස් මේ දැන් ෆී එක ගෙවනකොට මාසෙන් මාසෙටද ගෙවන්නේ එකපාරටද ගෙවන්න ඕනේ? ෆීස් ගැන කතා කරද්දී මේක මේ රුපියල් 10,000ක් වටින කෝස් එකක්. ඔයාලට රුපියල් 5,000කට මේ කෝස් එක කියන්නේ සම්පූර්ණ මාස දෙකම රුපියල් 5,000කට කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන හොඳ ඔෆර් එකක්. හේතුව දැන් මේ මාසේ තමයි අපේ කාන්තා දිනය දීලා තිබ්බේ. ඒ වෙනුවෙන් මේ රුපියල් 10,000ක් වටින කෝස් එක රුපියල් 5,000ට මාස දෙකම රුපියල් 5,000ට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි මෙතනදී ඔයාලා මාසෙට අදාළ ඒ කියන්නේ 5,000 සම්පූර්ණ එකපාර ගෙවන්න වෙනවා. මොකද අපි ඔෆර් එකක් දීලා තියෙන නිසා. ඔව්. ඒතකොට හැමදාම ක්ලාසස් තියෙන්නේ මේ වගේ වෙලාවකද? ඔව් බොහෝ දුරට හැරෑට තමයි අපි තියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හොඳයි මිස්. thank you. මොකද දැන් මෙතන මේ ජොබ් වලට යන අයත් ඉන්නවනේ. එතකොට ඔව්. එයාලා ගැනත් අපි හිතන්න ඕනේ නේද? එතකොට ඒ නිසා තමයි අපි රෑ වෙලාවක් මේ යොදාගත්තේ. හොඳයි මිස්. thank you. හරිද? මිස් ඔයාලා අපිට chat box එකේ message ටිකක් තියෙනවා බලන්න. හරි. ඔව් අද අපේ සෙෂන් එකේ රෙකෝඩින් එකක් දෙනව නේද සර්? මේ සෙෂන් ඔව් එකේ? ඔව් රෙකෝඩින් එක දෙනවා සහ තව දෙයක් කියන්න ඕනේ ඔයාලා ක්ලාස් එකට ආවට පස්සෙත් අපි හැමදාම මේ අඟහරුවා තමයි ක්ලාස් එක තියන්නේ. දැන් මේ සතිය අඟහරුවා දෙය කියන්නේ අප්‍රේල් 3 වෙනිදා. සෝරි අප්‍රේල් 3 වෙනි බදාදා තියන්නේ. බදාදා රාත්‍රී 8:30ට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් ඉඳියත් අපි රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම දානවා ගෲප් එකට. එතකොට ඔයාලා රෙකෝඩින් එක නැවත නැවත බලලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. Hello, excuse me. ඔව් Hello. මිස්. මේ අර මේ ඔව් මිස් ක්‍රොස් කියන්න අපිට ස්ටිච් එකක් ඇහෙනවා. තියෙන්නේ බදාදාට ක්‍රොස් ස්ටිච් එක ඊනෙට් එකකින් කරන ඒකත් දැන් බදාදාටනේ තියෙන්නේ. බදාදා ඇරෙන්න වෙන මොකද මිස්? දවසක් බැරිද? මිස් මට පැහැදිලි. මිස් අපේ ක්‍රොස් ස්ටිච් එකේ ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ද? ඔව්. මිස් අපේ බදාදා දාලා තියෙන මේ ක්ලාස් එකත් බදාදා තමයි දාලා තියෙන්නේ. මිස්ට එතකොට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් රෙකෝඩින් බලලා වැඩ කරන්න පුළුවන් මිස්. අපේ ඩේට් එක නම් වෙනස් කරන්න හැකියාවක් නැහැ. රෙකෝඩින් එක බලලා එහෙමත් වැඩ කරන්න පුළුවන්. ක්‍රොස් ස්ටිච් එක බදාදාට දානවා කියලා කිව්වා. ගිය සැරේත් තිබුණේ ගිය සතියේත් තිබුණේ බදාදා. මේ අර කලින් ෆ්‍රයිඩේ තිබුණ එක. එහෙම වුණොත් ඒකයි මට මිස් බැච් කීයද ඉන්නේ ක්‍රොස් ස්ටිච් එකේ අපි? මේ දැන් යන්නේ ඒකේ. දැන් යන්නේ කෙනේ. හරි මිස් ඒක මම බලලා මිස්ට කියන්නම් කොහොමද කියලා. හරි thank you. ඕකේ මිස්. මිස් අපිට chat box එකේ message කීපයක් තියෙන පොඩ්ඩක් ඒ ටිකත් බලමු. ඒක තමයි බලන්න. මිස් අපි එතකොට මිස් බඩු ගන්නෙ කොහොමද? බඩු ගන්නේ දැන් මෙහෙමයි කෙනෙක්ට ගන්න පුළුවන් අයත් ඇති මේ කෝඩ් සම්බන්ධයෙන් දැන් අය ගන්න පුළුවන් තැනක් දන්න අය ඇති. එහෙම දන්නේ නැති කෙනෙක් සහ එහෙම කෙනෙක්ට පුළුවන් ආයතනයේ මේ බඩු ටික අවශ්‍ය අමුද්‍රව්‍ය කියන්නේ පන්ති මාස දෙකට අදාළ අපි කරන නිර්මාණ වලට අදාළ බඩු ටික ගන්න ආයතනයෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක අපි මාස දෙකකට පළවෙනි මාසයට අදාළ කොටස සහ දෙවෙනි මාසයේ කරන නිර්මාණ වලට අදාළ කොටස කියලා වෙන වෙනම තමා කොටස් දෙකකට ගන්න පුළුවන්. පළවෙනි මාසේ බඩු ටික ගන්නවා නම් ඔයාලට රුපියල් 3,500ක මුදලකට ගන්න පුළුවන්. දෙවෙනි මාසේ අදාළ බඩු ටික
6800කට ගන්න පුළුවන්. මෙතනදී 6800 කියන්නේ ලොකු මේ ටිකක් මුදල වැඩි වෙලා තියෙන හේතුව අපි දෙවෙනි මාසෙදි තමයි ටිකක් සංකීර්ණ නිර්මාණ වලට යන්නේ. පළවෙනි මාසෙදී අපි මූලික ගැට වර්ග ඉගෙන ගන්නවා සහ පොඩි සරල නිර්මාණ ටිකක් කරන්නේ. දෙවෙනි මාසෙදි ඔව්. තමයි මේ ටිකක් සංකීර්ණ නිර්මාණ වලට යන්නේ. එතනදී ඒ නිසා ඒ පොඩ්ඩක් ඒ නිර්මාණ වලට අදාළ බඩුවල මිල ගණන් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඔයාලගේ කෝස් ෆී එක 5000යි. ඊට අමතරව කිසිම මේ මුදලක් අපි ආයතනයෙන් අය කරන්නේ නැහැ. සහතික දෙන්න කියලාවත් කිසිම දෙයකට අය කරන්නේ නැහැ. කෝස් ෆී එක මේ 5000 විතරයි. ඊට අමතරව ඔයාලට බඩු ගන්න එක තමයි ආයතනයෙන් ගන්න කැමති කෙනෙක්ට අර මුදල ගෙවලා ගන්න පුළුවන්. අපි දිනයක් දෙනවා මෙදාට කලින් ඔයාලට බඩු ටික ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් කාට හරි කෙනෙක්ට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය කරන බඩු ලිස්ට් එක මාස දෙකට අදාළ බඩු ලිස්ට් එක අපි WhatsApp group එකට යොමු කරනවා. එතකොට ගන්නවා නම් අපි කොහොමද ගන්නෙ මිස්? ඒක ගන්න ආයතන විදිහ ඔව් ඔයාලට ඒක මිස් අපි කොහොමද කරන්නේ? WhatsApp group එක හරහා නේද? ඔව් මිස් මෙහෙමයි කරන්නේ දැන් ඔයාලා පේමන්ට් කරලා බදාදා එන පළවෙනි ක්ලාස් එක දවසට අපි ඔව්. ඒ දවසට තමයි ලිස්ට් එක ලබා දෙන්නේ. එතකොට ඔයාලට ඔව්. ලිස්ට් එක ලබා දීලා ඔයාලට සතියක් තියෙනවා බඩු ලිස්ට් එක අපෙන් ඇනවුම් කරගන්න හෝ ඔයාලට අවශ්‍ය ප්‍රදේශයෙන් හොයාගන්න. එතකොට ඔව්. ඒ පළවෙනි දවසේ අපි මොකොත් නිර්මාණ කරන්නේ නැහැ. පළවෙනි දවසේ මේ අමුද්‍රව්‍ය ගැන ලොකුවා දැනගන්න අවශ්‍ය ලොකු දේවල් ටිකක් තියෙනවා. මොකද මේක අපි නිර්මාණයක් කරන්න කලින් මේ නිර්මාණ ටික ටූල්ස් හඳුනා ගන්න ඕනේ. පළවෙනි දවසේ තියෙන්නේ ටූල්ස් හඳුනා ගැනීමේ සෙෂන් එක තමයි තුන්වෙනි බදාදා තියෙන්නේ. ඒ ඔව්. දවසේ ලිස්ට් එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් අමුද්‍රව්‍ය ලයිස්තුව අපෙන් ඇනවුම් කරගන්න හෝ ගන්න ඔයාලගේ ප්‍රදේශයෙන් ගන්න සතියක කාලයක් තියෙනවා. දෙවෙනි දවසේ ඉඳලා තමයි අපි නිර්මාණ සියල්ලම හදන්න පටන් ගන්නෙ. හැම ළමයාත් එක්කම සජීවී. හොඳයි. ඔව්. Okay sir, thank you. මේ එක්කෙනෙක් අහලා තියෙනවා අපි කරන නිර්මාණ අල්ලවි කරගෙන උදව් කරනවාද කියලා. මම කිව්වේ ඒක තමයි මේ කොලෙජ් එක මගින් ඔයාලට ඒ වුණ සපෝට් එක දෙනවා. දැන් කොස් එක ඉවරුණා කියලා ඔයාලව අතහැරලා දාන්නේ නැහැ. ඔයාලට ඊට පස්සේ තමයි අපි පටන් ගන්න බිස්නස් එකක් පටන් ගන්න විදිය. ඔයාලා Facebook page එකක් හදා ගන්නවා නම් කොහොමද මේ page එකක් හදා ගන්න විදිය. එතකොට TikTok account එකක් හදනවා නම් Instagram ඔය වගේ දේවල් හදා ගන්න විදිය. අපි වෙළඳපොළ හොයා ගන්න විදිය. මේ හැම දෙයකටම ආයතනය මගින් ඔයාලට උදව් කරනවා. ඔයාලගේ group එකක් හදලා අපි කොහොම group එකකට add කරගන්නවද? ඒ group එකට තමයි ඒ ඕන කරන අපි sessions තියලා ඒ දේවල් ඔයාලට කියලා දෙනවා. ඒ sessions වලටත් ඔයාලා අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මොකද ඒකෙන් ලොකු දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ බඩු ගන්න පුළුවන් shops ගැන එහෙම අඳුනලා දීම නිකන් කියන්නේ නැද්ද? ඒක කොහොමද අපි class එක අවසානයේදී අපි මෙහෙමයි shops ගැන හඳුන්වලා දෙන්නේ මිස් ඔයාලට class එක මාස දෙක අවසානයේදී. ඒ කියන්නේ දැන් අපෙන් බඩු ටික ගන්න පුළුවන් නේ ඔයාලට. ඊට පස්සේ දැන් ඔයාලා බිස්නස් එකක් විදිහට කරගෙන යනවා නම් අපි ඒව කිසිම දරුවෙක්ව අපි අපේ කොලෙජ් එකෙන් අයින් කරන්නේ නැහැ. ෆැමිලි ගෲප් එකේ තියෙනවා. මොකද ඔයාලගේ බිස්නස් එක ඩෙවලොප් වෙනවාද කියලා අපි චෙක් කරලා බලනවා. මේ කෝස් එක අර නිකම්ම මැක්‍රම් කෝස් එකක් ඉගෙන ගැනීමක් නෙමෙයි. ඔයාලට බිස්නස් එකක් කරනවා නම් අපි ඒ සම්බන්ධ සියලුම දේ කියලා දෙනවා. බිස්නස් එක ඩෙවලොප් කරගන්නකම් උපදේශන සේවාවත් අපි ෆැමිලි ගෲප් එක කරා නොබලේම සපයනවා. ඒතර ඔයාලට ස්වයං රැකියාවක් කරන්න කැමති අයට තමයි අපි මේ කොලෙජ් එකේ මේ වගේ උදව් කරන්නේ. එතකොට ඔයාලට ඒ අවශ්‍ය බඩු ගන්න සප්ලයර්ස්ලා අපි කෝස් එක අවසානයේදී සියලුම දෙනාට අපි ඒ නම්බර්ස් ඒ සියලුම දේවල් ලබා දෙනවා. හෙලෝ ඔව් කියන්නකෝ. මිස් මේ මට මාස දෙකක බබෙක් ඉන්නවා. මට දැනගන්න පුළුවන්ද එතකොට මට මේ Zoom meeting එකට සහභාගී වෙන්න නැතුව රෙකෝඩින් එකෙන්ම මේ ඉගෙන ගන්න පුළුවන්ද කියලා? ඒ කියන්නේ පුළුවන් දැන් මිස්. එහෙම ඔයාලට class එකට සම්බන්ධ වෙන්න බෑ. recordings බලලා class එක සම්පූර්ණ කරන්නම්. ඒ කියන්නේ sessions සම්පූර්ණ කරන්නම් කියලාද කියන්නේ? ඔව් මට මේ කියන්නේ ඒක Zoom ගැටලුවක් meeting නැහැ. එකට ඔයා ඇනලා අනිවාර්යයෙන්ම ඉන්න හරි. ඔව් තේරෙනවා. හරි. ඒක කමක් නැහැ. හැබැයි අපි රෙකෝඩින් එක දෙන්නේ හැමදාටම නෙමෙයි. ඒක දවස් ගානක් තමයි වළංගු වෙන්නේ. එක්ස්පයර් වෙනවා. එතනින් පස්සේ ඔයාලට බලන්න බෑ. ඒ නිසා ඒ අදාළ හරි දවස් මිස් තුන කමන්න. ඇතුළතදී ඔව් රෙකෝඩින් එක බලලා ඒ අවශ්‍ය ටික කම්ප්ලීට් කරන්න ඕන homework ටික. කම්ප්ලීට් කළා මම හරි. ෆොටෝස් දෙන්න කියන ඒ දේවල් දෙන්න ඕන. WhatsApp හරි වලට. මිස් හරි. තව කෙනෙක් ඒ අහන්න වගේ තියෙනවද? මිස් මම තව දෙයක් මතක් කරනවා රෙකෝඩින් එක සම්බන්ධව රෙකෝඩින් එක අපි එහෙම ලිමිට් කරාට ඔයාලට නැවත අපිට ගන්න අවශ්‍ය නම් අපේ HR එකට කතා කරලා රෙකෝඩින් එක නැවත ඕනම ළමයෙකුට ගන්න පුළුවන්. එහෙම කිසිම ඔව්. ඉෂුව එකක් නැහැ. ඒ පහසුකමත් අපි දීලා තියෙනවා. ඔයාලට දෙන්න පුළුවන් උපරිම දේවල් ටික අපි මේ කෝස් එකේදී දෙනවා. තව කෙනෙක් අහලා තියෙනවා මේ 5000 ඔෆර් එක තියෙන්නේ මේ මාසෙ ජොයින් වෙන අයට විතරද කියලා. ඔව් දැන් මේ මාසේ මේ මාර්තු මාසේ අවසාන දවස අද. මේ මාසේ විතරයි.
කාන්තා දිනේ හින්දා තමයි මේ රුපියල් 10 කෝස් එක අපි මේ 5000ට අඩු කරලා 5000කට ඔයාලට මාස දෙකම කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු සිලබස් එකක් මේ වගේ මුදලකට කොහෙවත් කවර් කරන්නේ නැහැ. හෙලෝ ඔව් කියන්නේ මිස් මම මේ ඉන්ස්ටිටියුට් එකේ ක්‍රොෂේ කෝස් එක කලින් කරා දැන් මාස දෙකකට විතර කලින් ඔව්. ඒක මම සර්ටිෆිකේට් එකත් අරගෙන දැන්ට ක්‍රොෂේ ව්‍යාපාරයක් කරගෙන යනවා මට දැනගන්න ඕන මිස් දැන් මැක්‍රම් කෝස් එකත් මම ආසාවෙන් ඉන්නේ කරන්න එතකොට මැක්‍රම් එකත් එක්සෑම් තියෙන්නේ මේ ක්‍රොෂේ ඒ කෝස් එකේ තිබිච්ච විදියටද අපිට එක්සෑම් එකක් තියලා සර්ටිෆිකේට් දෙන්නේ කොහොමද සර් මම ඔව් ක්‍රොෂේ එකේ විස්තර දන්නේ නැහැ හරියට. ඔව් මං කියන්නම් මිස්. ඔව්. ඔයාලට ඒ විදිහටම තමයි සර්ටිෆිකේට් එක දෙන්නේ. අපි ඔන්ලයින් එක්සෑම් එකක් කියලා දෙන්නේ. අපි උගන්වන නිර්මාණ වලින් කීපයක් ඔයාලට දෙනවා හදන්න. මොකද අපි ඔයාලට සහතිකයක් දෙනවා නම් මෙතනින් එළියට යන්නේ අපේ කොලෙජ් එකෙන් එළියට යන්නේ සැබෑම දක්ෂයෙක්. සමාජයට අපි දෙන්නේ සැබෑම දක්ෂයෙක්. මෙතන හරියට වැඩ කරනවා නම් තමයි අපේ කොලෙජ් එකේ ඉන්න පුළුවන්. මොකද ඔයාලගේ හැම ළමයෙක් ගානම HR එකෙන් සහ අපේ ටීචර් කෝඩිනේට් කරනවා. ළමයි නිර්මාණ කරන්නේ නැතිනම් අපි නිර්මාණ කරනවා. මොකද ඔයාලගෙන් ගන්න මුදලට ඔයාලට හරිම සාධාරණයක් ඇති වෙන විදිහට තමයි මේ හැම කන්ටෙන්ට් එකක්ම අපි හදලා තියෙන්නේ. ඒතර සහතිකය දෙන්නේ උගන්වන නිර්මාණ වලින්මයි. අනිවාර්යෙන් සෙෂන් 8ටම සම්බන්ධ වෙන්න රෙකෝඩින් බලලා හෝ ලයිව් හෝ සම්බන්ධ වෙලා අදාළ වැඩ ටික කරලා ගෲප් එකට දාලා සහතිකය අරගෙන බිස්නස් එක ඩෙවලොප් කරගෙන ආදායමක් අරගෙන මුලින්ම කෝස් ෆී එක හොයාගෙන ඔයාලා වියදම් කරපු සල්ලි මුදල හොයාගෙන ඉන්කම් එකක් අරන් ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ අපි තව කෝස් තියෙනවා අපේ ආයතනයේ. ඔයාලට ඊට පස්සේ අපි එක කෝස් එකකට සම්බන්ධ වුණා කියන්නේ ඊළඟ කෝස් එකට අපි අනිවාර්යෙන් ඔෆර් එකක් දෙනවා. කැමති නම් මේ වගේ ස්වයංක්‍රියා කරන්න පුළුවන් තව හොඳ කෝස් ගොඩක් අපි ළඟ තියෙනවා. ඒවා පසුව ඉතින් අපි දැනුවත් කරන්න පුළුවන්. අපිත් එක්ක ෆැමිලි ගෲප් එකේ ඉන්න නිසා ඔයාලා හැමෝම සම්බන්ධ නැහැ ෆැමිලි ගෲප් එකේ ඉන්න නිසා. හරි මිස් තැන්ක් යූ මේ ඇත්තටම මේ 5000 ඔෆර් එක නම් ගොඩක් වටිනවා මොකද මේ මම කලිනුත් වෙන ආයතනයක මේ වගේ මැක්‍රම් කෝස් එක ගාන බැලුවා ඇත්තටම එතන රුපියල් 8000ක් කිව්වා ඇත්තටම 5000ට මාස දෙකක් කියන්නේ ගොඩක් වටිනවා මම ජොයින් වෙන්න කැමතියි account number එක group එකට දාන්න පුළුවන්ද ඔව් account numbers group එකට දානවා සහ අපි group එකට vote එකක් දානවා. ඔයාලා මේ සෙෂන් එකකට සම්බන්ධ වුණා අනිවාර්යෙන් vote කරන්න. එතකොට 5000 ඔෆර් එක යාලට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. vote එක මේ සෙෂන් එක අවසානයේදී group එකට දානවා. හැමෝම vote කරලා තියන්න. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? මේ එක්කෙනෙක් අහලා තිනවා Zoom class නැතුව ඔයාලගේ place එකක class කරන්න පුළුවන්ද කියලා. අපි online තමයි class කරන්නේ. මොකද මේ හැම කෙනාටම දැන් අපි හිතමුකෝ අපි කොළඹ වල කරන්න ගත්තා කියලා හැම කෙනාටම යන්න එන්න බෑනේ එතන. දැන් හැමතැනම ආයෙ ඉන්නවා. දුර අයත් ඉන්නවා. ඒ නිසා Zoom එකෙන් තමයි අපි class කරන්නේ. රෙකෝඩින් බලන කෙනෙකුට බලන කරන කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් උදව් කරනවා ඔව් මිස් අනිවාර්යෙන්ම අපේ group එක ඇතුලේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් අපි උදව් කරනවා. රෙකෝඩින් බලලා කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. Tamanට තියෙන ඕනම ගැටලුවක් පන්ති පවත්වන සමූහයේ වලට සඳහන් කරාට පස්සේ ටීචර් බලලා උත්තර දෙනවා. උත්තර දීලා ඒ වැඩ කටයුතු සියල්ලම කරනවා. that's it thank you එතකොට මේ ගෙතුම් කටුවක් ඕන වෙනවද? නැහැ. ක්‍රොෂේ වලට තමයි ගෙතුම් කටුවක් භාවිතා කරන්නේ. අපි මේක සම්පූර්ණයෙන්ම කරන්නේ අතෙන්. ගැටයක්. අපි තුමු නිකන් නූලක් අරගෙන ගැටයක් දානවා කියලා. අන්න ඒ වගේ එක එක ගැට වර්ග තියෙනවා. දැන් මම අර ඔයාලට මේ මුලදීම පෙන්නුවා ගැට වර්ග කීපයක්. ඒ හැම ගැටයක්ම අපි දාන්නේ අතෙන්. නැත්නම් කිසිම ගෙතුම් කටුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. තව කවුරු හරි ඉන්නවද? ප්‍රශ්න අහන්න අය? ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ ටීචර් ගැනත් කිව්වා ටීචර් කියන්නේ බිඳුවේ ඉඳලාම නැගිට කෙනෙක් ඊයේත් එක්සිබිෂන් එකකට ගිහිල්ලා ආවේ ටීචර් ව්‍යාපාරයේ සම්බන්ධව මට ටීචර් කන්ටැක්ට් කරගන්නත් බැරි වුණා මොකද එයා බිසි කියලා ඊයේ දවසම නේද ටීචර් එක්සිබිෂන් එකක නේද හිටියේ ඔව්. ඔව් හවස කොහොමද ඒක නවුඩ්ඩෝ අපි බිස්නස් කරන්න කියලා
ෆොරිනර්ස්ලාත් එක්ක හොටෙල් එකක එතකොට අපිට සෙල් කරන්න හම්බුනේ ෆොරිනර්ස්ලාට. හොටෙල් එකේ ඉන්නේ ෆොරිනර්ස්ලා. ඒක අලුත් අත්දැකීමක් ඉතින් නේ. දැන් අපි සාමාන්‍යයෙන් නිකම්ම පිටරටට බඩු පටවනවට වඩා අර පිටරට කෙනෙක් ඇවිල්ලා අපෙන් බඩු ගන්නකොට ඇත්තටම මාර සැටිස්. මොකද ඒ සමහර අය මාර විදියට කතා කරනවා. කියන්නේ දැන් මම ඉයරින්ග්ස් එහෙම අරගෙන ගියා. මගෙන් ඉයරින්ග්ස් දෙකක් ගත්ත කෙනෙක් හවස එයාලගේ මේ දිනයකටදී ලස්සනට ඒ ඉයරින්ග්ස් ටික දාගෙන ඇවිත් තිබ්බා. මට ඒක දැක්කම හරි සතුටුයි. මේ ඒක දාගෙන ඇවිල්ලා අර යාගේ අනිත් අයට එහෙම කිව්වා අතනින් ගත්තේ කිය මම දැක්ක පෙන්නුනා. ඉතින් මේ වගේ මාකට් එකකට ඔයාලට යන්න පුළුවන්. ඉස්සරහට මේ ආයතනෙන් මේ හැම දෙයක් ගැනම ඔයාලට දැනුවත් කිරීමක් ලබා දෙනවා. මුලින්ම ඕන අපිට මූලික දැනුම ලබා ගන්න එක තමයි. මිස් අපි මේ සම්බන්ධ ෆොටෝස් ටික හෙට දිනේ ගෲප් එකට ඇතුළත් කරමු. එතකොට හැමෝටම බලන්න පුළුවන් ඔව්. එක්සිබිෂන් එකේ. ඔව් ඒ මම සම්බන්ධ වුණ දෙවෙනි අවස්ථාව. එක අවස්ථාවන් තියෙනවා අපිට අවස්ථා ලබා ගන්න පුළුවන් ඒජියෝ 20 හරහා පවා අපිට ඒ අවශ්‍ය හැම දැනුමක්ම ඔයාලට මේ සෙෂන් එක අවසානයේදී අපේ මේ කෝස් එක අවසානයේදී ආයතනය වගේ දැනුවත් කිරීමක් කරනවා. ඒ ෆොටෝස් ටික මම අපි ගෲප් එකට දාමු. හෙට ඔයාලටත් බලන්න පුළුවන් එතකොට. ඔව් දැන් මෙතන අහලා තියෙනවා මිස් හදලා තියෙනවා වගේ නිර්මාණ අපිට ක්ලාස් එක අන්තිමේ හදන්න පුළුවන් වෙනව නේද ඔන්ලයින් කරත්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇත්තට හොඳ ප්‍රශ්නයක් මැහුම් වගේ ගෙතුම් වගේ නිර්මාණ මේ කෝසස් ඔන්ලයින් කරන එක සාර්ථකද කියලා. ඇත්තට මේක බැලුවොත් ඔන්ලයින් කරන එක තමයි සාර්ථකම විදිය. මොකද මමත් මැහුම් කෝස් එකක් එහෙම කරලා තියෙනවා ඔන්ලයින්. ඇත්තට මේක අති සාර්ථකයි. සමහර වෙලාවට ටීචර් ළඟ ඉඳන් කියලා දෙන එක දැන් බෝරින් වෙන්න පුළුවන්. කියන්නේ වීඩියෝස් වලින් පවා අපිට රෙකෝඩින් එක පවා නැවත බලලා අපිට අපේ වැරදි අඩුපාඩු හදා ගන්න පුළුවන්. දැන් ක්ලාස් එකේදී එහෙම නැහැ නේ. ඉවල ඉගෙන ගත්තා ඊට පස්සේ ඊළඟ සතිය වෙනකන් ටීචර්ව හම්බ වෙන්නේ නැහැ අපිට. ටීචර් හැමතිස්සෙම කරදර කරන්න බෑනේ. අර වගේ රෙකෝඩින්ග්ස් දෙනවා. එතකොට රෙකෝඩින් එක බල අපිට අපේ වැරදි අඩුපාඩු හදා ගන්න පුළුවන්. දැන් මොකක් හරි ඔයාලට ගැටලුවක් තියෙනවනම් අනිවාර්යෙන් WhatsApp එකට දාන්න මම ඔයාලට උදව් කරනවා. මෙතන කියන්නේ සාමාන්‍ය ක්ලාස් එකේදී දැනුමක් තියෙන කෙනෙක් හරි ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. දැන් මම ක්ලාස් එකේදී කරන්නේ මුලින් ඉඳන් පොඩි නිර්මාණ ඉඳන් ලොකු නිර්මාණය දක්වාම ඔයාලට උගන්වනවා. දැන් මම කිව්වේ මම පටන් ගන්නෙද්දි පොඩි ඉයරින්ග්ස් අන්නේ වගේ පොඩි දේවල් වලින් පටන් ගත්තා. ටික තමයි එක ඉගෙන ගත්තේ. එතකොට මට දැන් ওই ලොකු නිර්මාණයක් පිලෝකේස් එකක් වගේ කරන්න අවුරුද්දක විතර කාලයක් ගියා. ඒ කියන්නේ ටික ඉගෙනගෙන. දැන් ඔයාලට එහෙම නෑ මාස දෙකේදී ඔය සම්පූර්ණ කොටසම මුලින් ඉඳන් පොඩියට ලොකු නිර්මාණ දක්වා මාස දෙකේම කවර් කරනවා. කවර් කරනවා කියලා ඉක්මනට යන්නේ නැහැ. පොඩි ටිකක් මේක දැක්කම අමාරු වගේ හිතුනට පොඩි ටිකක් තියෙනවා. විශේෂම දේ තමයි මේ හෑන්ඩ්මේඩ් අයිටම් වල අපේ ක්වොලිටි එක තමයි අපි හදා ගන්න ඕනේ. මම අර කිව්වේ හෑන්ඩ්මේඩ් අයිටම් එකක් දැක්කම මේක අනේ මේක අතින්ද කරලා තියෙන්නේ කියලා හිතෙන තරමට අපේ නිර්මාණය ක්වොලිටි වෙන්න ඕනේ. අන්න ඒකයි තියෙන්නේ. ඒකත් අපි ඉතින් මම උගන්වනවා වගේම ඔයාලගේ තේ ක්වොලිටි එක හදා ගන්න. මුලින්ම ඉතින් අපි දාන ගැටේ හරියටම ඒක කරන විදිහ ටෙක්නික් එක හරියට හදාගෙන ගැටේ හොඳටම ප්‍රැක්ටිස් කරගෙන ඊපස්සේ තමයි අපි හිමීට අපි ස්පීඩ් එක හදා ගන්න ඕනේ. ඒ විදිහට තමයි මේ කරගෙන යන්න ඕනේ. හරි. තව කවුරු හරි ඉන්නවද මොන හරි අහන්න ප්‍රශ්න? මිස් පේමන්ට් දාන්න අන්තිම දවස කවදද? පේමන්ට් දාන සර් අපේ ක්ලාස් එක පටන් ගන්නේ 3 වෙනිදා නේද? 3 වෙනිදා වෙනකන් ඔව් මිස් 3 වෙනිදා කියන බදාදා. එතකොට මේ මොහොතේ ඉඳලා අපේ ගෲප් එකට දානවා පේමන්ට් දානවා විස්තර ටික. මේ මොහොතේ ඉඳලා ඔයාලට 3 වෙනිදා සවස් 7 වෙනකන් පේමන්ට් කිරීමේ හැකියාව තියෙනවා. පේමන්ට් කරන සියලුම දෙනා අපේ පන්ති තියෙන අලුත් ගෲප් එකක් තියෙනවා. ඒකට ඇඩ් කරනවා. දැනට ඔයාලා ඉන්නේ ඉන්ට්‍රොඩක්ෂන් ගෲප් එකේ ඔයාලට මැසේජ් කිරීමේ හැකියාවක් නැහැ. ඔයාලට හොට්ලයින් නම්බර් එකකුත් දානවා. ඒකට ඕනම දෙයක් අහන්න පුළුවන්. සහ ඔයාලා වෙනම ගෲප් එකකට ඇඩ් කරනවා. පේමන්ට් කරන සියලුම දෙනා ඒකේ තමයි පන්ති වැඩ කටයුතු සියල්ලම කරගෙන යන්නේ මාස දෙක පුරාවට. තවත් ප්‍රශ්න තියෙනවා නම් අපිට chat box එකට දැම්මත් කමක් නැහැ. ක්ලාස් එක කොච්චර වෙලාවක් තියෙනවද? ඒ කියන්නේ අපි ක්ලාස් කරද්දී සාමාන්‍යයෙන් පැය දෙක තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම සමහර වෙලාවට පැය දෙකට වඩා අඩු වෙන්නත් පුළුවන්. පැය දෙකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපි අතින් කරන නිර්මාණනේ ඒ නිසා.
මිස් අපි දැන් මේ සල්ලි බැංක් එකට දැම්මට පස්සේ ඒ රිසිට් එක අපි කොහෙටද දාන්නේ අපිට මේ පාවිච්චි කරන්න බෑනේ දැන් නේද තාම මේ WhatsApp group එක මිස් මෙහෙමයි වෙන්නේ. ඔයාලා පේමන්ට් කරන්න අවශ්‍ය නම්බර් එක අපි දානවා group එකට. එතකොට ඒකේ තියෙනවා අපේ HR එකේ නම්බර් එක 078 52 52 109 කියන අංකයට ඔයාලගේ රිසිට් එකයි සම්පූර්ණ නමයි නිවැරදි ලිපිනය ලබා දෙන්න අපි සහතිකයක් දෙන නිසා නිවැරදි ලිපිනය සමග ඒ තුනම WhatsApp කරාට පස්සේ අපේ HR එකෙන් ඔයාලයි group එකට add කරන කටයුතු සියල්ලම සිදු කරනවා. බදාදා 13 බදාදා නිවාඩුද කියලා වෙන්නේ නැති අහන්නේ. අපි මේ පළවෙනි ක්ලාස් එක තුන්වෙනිදා පටන් ගන්නවා තුන්වෙනිදා. පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්ද? මිස් මට ඒක පැහැදිලි නෑ 13 බදාදා නෙවෙයි කියලා තියෙන 13 කියන්නේ නම් ඉරිදා දවසක් අප්‍රේල් මාසේ. ඔයාලා නැවත මැසේජ් එක දාන්න. 13 වෙනිදා තුන්වෙනිදා කියන්නේ බ්‍රහස්පතින්දා බදාදා දවසක් නෙමේ තුන්වෙනිදා. ඔව්. ඔව් සෝරි ළමයි තුන්වෙනිදා කියන්නේ බ්‍රහස්පතින්දා සෝරි. ඇත්තටම සමා වෙන්න මේ වැරදීමක් වුණේ. බ්‍රහස්පතින්දා තමයි තුන්වෙනිදා කියලා කියන්නේ. thank you. එතකොට මේ බ්‍රහස්පතින්දා ක්ලාස් එක තියෙන්නේ? අපි පළවෙනි පන්ති අපි පටන් ගන්නවා තුන්වෙනිදා. තුන්වෙනිදා බ්‍රහස්පතින්දා. ඔව්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අර අලුත් අවුරුදු නිවාඩුවක් එන නිසා සාමාන්‍යයෙන් පොඩ්ඩක් විතර දවස් එහා මෙහා වෙන්න පුළුවන් නේද සර්? ඔව් ඒක ලොකු ඉෂුව එකක් වෙන්නේ මිස් අපි බ්‍රහස්පතින්දා දැන් ක්ලාස් එක පටන් ගත්තට පස්සේ කොහොමත් අවුරුදු නිවාඩුව අපි කොහොමත් හැම ආයතනෙකම ගන්නවානේ. ඊට පස්සේ අපි නැවත අපේ වැඩ කටයුතු පටන් ගන්නවා. රෙකෝඩින් ගන්න ගෙවන්න ඕනද අහනවා. නැහැ. රෙකෝඩින් ගන්න කිසිම ගෙවීමක් කරන්න නැහැ. ඔයාලා රුපියල් 5000 ගෙවලා ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ රෙජිස්ටර් වුණාට පස්සේ එතනින් එහාට කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිම දෙයකට අපි මුදල් එකතු කිරීමක් කරන්නේ නැහැ. රුපියල් 5000 විතරයි. ඒකේ ඇතුළතදී තමයි ඔයාලට රෙකෝඩින් දෙනවා. ක්ලාස් එකේ ගණන කටයුතු කරනවා. ඊට අමතරව ඔයාලට සහතික දෙන මේ හැම දෙයක්ම කරන්නේ. ඊට වඩා වෙන මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. නැවත ගන්නකොට. නැවත ගන්නකොට මේ රෙකෝඩින් එක නැවත කියන්නේ බලන්න බැරි වෙලා ආයෙ ගන්නකොට ගෙවීමක් කරන්න ඕනද? නෑ නේද? නැහැ කිසිදු ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔයාලට තියෙන Google form එකක් පුරවලා ඔයාලගේ අපිට ඔයාලට ලබා දෙන ස්ටෝන් ID එක සහ නම දුන්නට පස්සේ ඔයාලට අවශ්‍ය කාලෙට රෙකෝඩින් එක අපි දාලා දෙනවා. ඒතකොට කිසිදු ගෙවීමක් අපි රුපියල් 5000 හැරෙන්න කිසිදු ගෙවීමක් අපි කිසිම දවසකවත් ඔයාලගෙන් අය කරන්නේ නැහැ. මොකද අපි රෙජිස්ටර් ෆී එකක් එතකොට සර්ටිෆිකේට් වලට වෙනම ගාස්තුවක් ඒ වගේ කිසිම දෙයක් මේකදී අය කරන්නේ නැහැ. රුපියල් 5000 පමණමයි කෝස් ෆී එක විතරමයි අය කරන්නේ. දාස් ෆී එක වාරික දෙකකින් ගෙවන්න බැරිද? අහනවා. එහෙම කරන්න බෑ. හේතුව දැන් අපි මේ රුපියල් 10000ක් වටින කෝස් එකක් තමයි මාස දෙකම සම්පූර්ණ කෝස් එකම ඔයාලට රුපියල් 5000කට මේ ගෙනල්ලා තියෙන්නේ. එතකොට අපිට ඉතින් රුපියල් 5000 එකපාර ගෙවන්න වෙනවා. ඔයාලට ඒ ගෙවීම් කරන විදිය group එකට දානවා WhatsApp group එකට දානවා. ඒක follow කරන්න පුළුවන්. දැන් කෙනෙක්ට ඔය account number එක එහෙම අපි WhatsApp group එකට දානවා. ඒ අදාළ සියලු විස්තර ටික මේ group එකට දානවා. බය වෙන්න එපා. ඒක follow කරන්න. ඒ වගේම අර අපි කිව්වා වගේ මේ session එක අවසානයේදී vote කරන්න message එකක් දානවා. ඒකට අනිවාර්යෙන් vote කරන්න. ටිකටම තියෙන්නේ Saturday 8:30ද? සර්. ඔව් මිස්. සැටර්ඩේ 8:30 තමයි තියෙන්නේ. Thursday sorry. Thursday 8:30ද?
ළමයි ඔයාලට group එකට මේනකට vote කරන්න දාලා තියෙනවා. හැමෝම vote කරන්න. ඔයාලට දැන් අද 31යි දවස් 3ක කාලයක් තියෙනවා payment කරන්න. එතකොට අපි හරියටම බ්‍රහස්පතින්දා ඒ කියන්නේ 3 වෙනිදා පන්ති රාත්‍රී 8:30ට පටන් ගන්නවා. රාත්‍රී 7 වෙනකන් payment කිරීමේ අවස්ථාව තියෙනවා. දැනට ප්‍රශ්න එපමණෙන් අපි session එක අවසන් කරමු. group එකේ නිතරම update යනවා ඔයාලට බලන්න පුළුවන්. විස්තර බලලා සම්බන්ධ වෙන්න හැමෝම. ඉතින් තව කෙනෙක් ප්‍රශ්නයක් අහනවා මේ අමුද්‍රව්‍ය ගන්න කොහොමද කියලා. අර මම කලින් කිව්වා ඒ ගැන. ඒ කියන්නේ දැන් කෙනෙක්ට මේ අමුද්‍රව්‍ය ගැන දන්න කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් එහෙම ගන්න පුළුවන් නම් එයා ගන්න තැන දන්නා ඉන්නවා නම් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මේ දන්නේ නැති කෙනෙක්ට අවස්ථාවක් තියෙනවා. මාස දෙකට අදාළ උගන්වන නිර්මාණ වලට ඕන කරන බඩු ටික. ඒ කියන්නේ බඩු කියන්නේ හැමදේම නෙමෙයි. මේකෙදි ප්‍රධාන වශයෙන් දෙන්නේ නූල් ටික. සාර වගේ අපි tree of life එකක් අර රවුමක් ඇතුලේ කරන ඒවා කරදී ring එක එහෙම ඒ අදාළ කරන බඩු ටික. කෝඩ්ස් ටිකයි ඒ කියන්නේ නූල් ටිකයි ඒ රවුම අන්න ඒ වගේ දේවල් ටික තමයි අපි මේ ඔයාලට ආයතනෙන් මිලදී ගන්න පුළුවන් ආයතනය හරහා. මේ එතනදී ඒකත් අපි කොටස් දෙකකට කඩලා දෙනවා. පළවෙනි මාසෙට අදාළ ටික රුපියල් 3500ක් සහ දෙවෙනි මාසෙට අවශ්‍ය කරන බඩු ටික ගන්න 10800ක්. මේකෙදි එකපාරක් පළවෙනි මාසේ බඩු ටික මුලින්ම අරගෙන ඊට පස්සේ දෙවෙනි මාසෙට කලින් පටන් ගන්න කලින් දෙවෙනි මාසෙට අදාළ බඩු ටික ඊට පස්සේ ගන්න පුළුවන්. දෙකම එකපාර වියදම් කරන්න ඕන වෙන්නේ නැහැ. තව කාට හරි මොකද ප්‍රශ්න තියෙනවද? දරුවනේ තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපි session එක අවසන් කරමු. හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඔයාලගේ තියෙන ජීවිතයේ තියෙන ප්‍රශ්නකට නිරාකරණය කරගන්න මේ පාඨමාලාවෙන් ඔයාලගේ බිස්නස් එකෙන් ලැබෙන ආදායමෙන් පොඩි හරි උපකාරයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි දෙන සපෝට් එක අපි A to Z අනිවාර්යයෙන්ම දෙනවා හරියටම. මොකද අපිත් එක්ක දැනට සමහර පාඨමාලාවන් කරපු ළමයි shops දාලා එයාලගේ ළමයිව දාලා පුහුණු කරලා වැඩ කරන අපේ crochet වගේ පාඨමාලාවල ළමයි ඉන්නවා. ඒ වගේ අපි ඒ වගේ දේවල් දැක්කම ඇත්තටම අපිට සතුටුයි. ඉතින් ඔයාලත් අපි මේ වගේ තැනකට ගන්න මොකද අපි බිස්නස් කොලෙජ් එකක්. බිස්නස් කොලෙජ් එකක් කියලා කියන්නේ ඔයාලගේ වගේ ව්‍යවසායකින් බිහි කිරීමේ ආයතනයක්. ඒතර අපි මේකෙදි කරන්නේ ව්‍යවසායකින් බිහි කිරීම. ඉතින් ඔයාලට මේක ඩොලර්ස් හොයන්න පුළුවන්. ඒ වගේම දේශීය විදියට මුදල් හොයන්න පුළුවන් වගේ හොඳ අවස්ථාවක්. අපේ ටීචර් ගොඩක් දක්ෂ කෙනෙක්. එයාත් මුලින් ඉඳලම පොඩි තැන ඉඳලා නැගිට කෙනෙක්. ඒකට එයාගේ මිස්ගේ පේජ් එකත් අපි සමූහයට එකතු කරන්නම්. ඒකට ඔයාලට පේජ් එකෙත් බලන්න පුළුවන් මිස් මේ කරපු මොනවද කරලා තියෙන්නේ කියලා. ඒවත් බලලා මේ දේවල් සැලකිලිට අරගෙන ඔයාලා සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ප්‍රශ්න නැත්නම් අපි සෙෂන් එක අවසන් කරමු. මට තව පොඩි දෙයක් කියන්න බැරි වුණා. මේ ඇත්තටම දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මේ දැන් අපි හිතමුකෝ එක නිර්මාණයක් කරන්න ඇත්තට මේ මැක්‍රම් කෝඩ්ස් ටිකක් ගණන්. හරිද? ඒක ඒ ටිකක් සාපේක්ෂව ගණන්. අපිට මේව පස්සේ ලංකාවෙන් ගන්න නැතුව පිටරටින් ගෙන ගන්නත් පුළුවන්. තව අපි ඉස්සරහට බිස්නස් එක කරගෙන යද්දි. දැන් හිතෙන්න පුළුවන් දැන් අපි හිතමුකෝ එක නිර්මාණයක් කරන්න රුපියල් 2000ක විතර පිරිවැයක් ගියා. අමුද්‍රව්‍ය වලට විතරක්ම. එතකොට හිතෙන්න පුළුවන් මේක කොහොමද මම මිල කරන්නේ මේක මිල වැඩි නේද කියන එක. නෑ එහෙම නේ අනිවාර්යෙන් හෑන්ඩ්මේඩ් අයිටම් එකක මිල වැඩි. ඒ හෑන්ඩ්මේඩ් අයිටම් එකක තියෙන ගුණාංගයක්. කොහොමත් මිල වැඩි. එතකොට ඔයාලට පුළුවන් රුපියල් 2500ක් විතර ලාභයක් තව තියලා රුපියල් 4500කට 5000කට විතර අලෙවි කරන්න. හැබැයි එතනදී අනිවාර්යෙන්ම වැදගත් වෙන්න ඕනේදී අපේ අයිටම් එක ක්වොලිටි වෙන්න ඕන. අපි කොච්චර මිල වැඩි කරත් වැඩක් නැහැ අපේ අයිටම් එකේ ක්වොලිටිය නැත්තම්. අනිවාර්යෙන් හොඳ ක්වොලිටි එකක් තියෙන්න ඕන. ඒකයි මං කිව්වේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ලොකු වියදමක් කරලා අපිට මේක විකුණ ගන්න පුළුවන් වේවි කියලා. ඒ වගේම සහ මේ හිතෙන්න පුළුවන් මේකෙන් ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියන එක. අපේ මහන්සියට අනුව අපිට ලාභයක් ලබා ගන්න පුළුවන්ද කියන එක නේ අනිවාර්යෙන් ලාභයක් ලබා ගන්න පුළුවන්. මොකද මේ තව ඉස්සරහට ඔයාලා බිස්නස් කරගෙන යද්දී ඔයාලට අවස්ථා එන්න පුළුවන් පිටරට අපේ වෙළඳපොළටත් යොමු වෙන්න. එතකොට ඩොලර්ස් එක ගණන් කරද්දී එහෙම ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. තව කවුරු හරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ වගේ විශේෂණ එක එහෙම අවසන් කරමු නේද? ඔව්. හරි එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ අපේ මැක්‍රම් ඔන්ලයින් මේ ඉනෙට් ලංකා බිස්නස් කොලෙජ් එක මගින් මෙහෙවන
මේ ඔන්ලයින් මැක්‍රම් පාඨමාලාවට සම්බන්ධ වෙලා අපි එකට වැඩ කරමු. ලස්සන නිර්මාණ ටිකක් කරමු. කරලා ඔයාලගේම නිර්මාණ අපිට පුළුවන් වෙනතකොට ඉදිරිපත් කරන්න. බය නැතුව මම කියනවා ඔයාලට සම්බන්ධ වෙන්න. ඔයාලා දැන් අවසානයේදී කෝස් එක අවසානයේදී අනිවාර්යෙන් මම බය නැතුව කියනවා. ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් මොකක් හරි ෆොටෝ එකක් දැක්කොත් මට මේක හදන්න පුළුවන් කියන මයින්ඩ් එකට ඔයාලා හැදෙනවා කියන තැන අනිවාර්යෙන් මට කියන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේ සෙෂන් එක අවසන් කරමු නේද සර්? අවසන් කරමු. හැමෝටම ගොඩක් ස්තුතියි සම්බන්ධ වුණාට. ඒ වගේම good night. අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම. එහෙනම් හරි. thank you miss session එකට සම්බන්ධ වුණාට. හරි මේ වෙලාවේ හැමෝම වටිනා කාලය වටිනා හැමෝගෙම කාලය වටිනවා. මේ ඒ කාලය වැය කරගෙන මේකට සම්බන්ධ වුණාට හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you. Good night. Thank you. Thank you. thank you Okay. Thank you. Thank you. Good night. God bless you. Good night. Good night. Thank you. හැමෝටම